බඩවැල කියන්නේ කැකිලීම් දිගෑරීම් වලින් තමයි මේකේ තියෙන මල ගමන් කරන්නේ. කාට හරි කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේකේ කියන්නේ බොහොම හෙමින් වැඩ කරන්නේ. ඒ බඩවැල ටිකක් කම්මැලි. ඒ කියන්නේ බොහොම හෙමින් තමයි බඩවැලේ ඇතුලේ චලන සිද්ධ වෙන්නේ. ඒතර එහෙම කෙනෙක්ට අපිට කියනවා ස්ලෝ ට්‍රාන්සිට් එකක් කියලා. ඒ කියන්නේ ඒක ඇතුලේ හරි හෙමින් ගමන සිදු වෙන නිසා ඒ කෙනාට ඒ මල පහ කිරීමේ අවශ්‍යතාවය එන්නේ දවස් කීපයකට සැරයක්. තව පිරිසක් ඉන්නවා මේගොල්ලොන්ට සාමාන්‍ය විදියට බඩවැලේ මල පහ ගමන් කරනවා. නමුත් ඒගොල්ලොන්ට මේක පිට කිරීමේ අපහසුයක් තියෙනවා. එක්කෝ එයාලා වැසිකිලි ගියාම බොහොම පොඩි ප්‍රමාණයක් තමයි යන්නේ. ඒගොල්ලොන්ට ඊට පස්සේ දැනෙනවා මේක යවා ගන්න අමාරුයි වගේ. මේක තව විදියක්. තව පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට මේ අර ශ්‍රෝණි මේකලාවේ යටහරියේ තියෙන මේ බඩවැලේ නැමුමේ තියෙන වක්‍රතාවයේ වැඩිවීම හෝ අසාමාන්‍ය විදියට මේකේ ඇති වෙන චලන නිසා මේගොල්ලොන්ට පිට කරගන්න අමාරුයි මල. ගොඩක් වෙලාවට අපි දකිනවා කාන්තාවන් එහෙම දරු ප්‍රසූතිය කීප සැරයක් වුණාට පස්සේ කාලයත් එක්ක තියෙන ඒ ලිගමන්ට්ස් ඒවා බුරුල් තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශ්‍රෝණි මේකලාවේ යට තියෙන අපි පෙල්වික් ෆ්ලෝ එක කියලා කියනවා. මේවල ගැටලු නිසා ඒ තියෙන කෝණ වෙනස් වුණාම ඒ කියන්නේ බඩවැල ඇවිල්ලා මේක එළියට එන්නේ යම්කිසි කෝණකින් තමයි ආපසු එන්නේ. දැන් මම මේක ගත්තොත් නෝමල් කෙනෙක් මල පහ පිට කරනකොට ගුද මාර්ගයේ තියෙන ඒ කෝණයේ වක්‍රතාවය අඩු වෙලා තමයි මේක එළියට එන්න පහසු විදියට හැදෙන්නේ. කෙනෙක්ගේ මේක අනිත් පැත්තට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආ මල පහ පිට කරන්න යනකොට මේ කෝණය වැඩි වෙනවා. එතකොට එයාට දැනෙනවා එයා බොහොම තටමලා මේක යවන්න හදනවා. නමුත් මේක යම් තැනකින් બ્લોක් කරනවා. ඒ කියන්නේ ස්වභාවිකව වෙන්න ඕන දේ අනිත් විදියට වෙනවා. එතකොට දැන් මෙන්න මේ වගේ தত্ত্ব හේතු වෙන්න පුළුවන්. ඒ මම කිව්වේ මේකේ තියෙන මේ වර්ග ගැන. ඒ කියන්නේ ප්‍රාථමික මලබද්ධයේ වර්ග තියෙන්න පුළුවන්.